වයස 40 පනින ගොඩක් අයට දැනෙන ප්‍රධාන ප්‍රශ්නයක් තමයි ඇඟට පණ නැති ගතිය සහ ශක්තිය අඩුවීම. හැබැයි වෛද්‍ය විද්‍යාවට අනුව මේකට කියන්නේ සාර්කෝපිනියා කියලා. වයසට යද්දී අපේ ඇඟේ මස් පිඩු ස්වභාවිකවම දිය වෙලා යනවා. වයස 30න් පස්සේ හැම දශකයකටම අපේ මස් පිඩු වලින් 3%ක් 5%ක් විතර දිය වෙනවා. වයස 40 පනිද්දී මේ වේගය වැඩි වෙනවා. ඔබ මේකට අද මොකක් හරි කළේ නැත්නම් අවුරුදු 60ක් වෙද්දී ඔබට ඇවිදින්නත් වෙන්නේ වෙන කෙනෙක්ගේ උදව්වෙන්. ලෙඩ නොවි ඔබේ ශක්තිය අවුරුදු 70 වෙද්දීත් අවුරුදු 40 දී වගේම තියාගන්න නම් මොළයට පණ දෙන මස් පිඩු ආරක්ෂා කරන ප්‍රෝටීන් සහ සරල ව්‍යායාම ගැන අද අපි ඔයාලට කියනවා. මස් පිඩු දිය වෙන එක නවත්ව ගන්න අපිට අනුගමනය කරන්න පුළුවන් පියවර දෙකක් තියෙනවා. මේක කරන්න ඕනේ ඔබේ කෑම රටාව සහ ව්‍යායාම රටාවෙන්. අංක 1 ඔබේ පිගාන ප්‍රෝටීන් වලින් පුරවන්න. මස් පිඩු හැදිලා තියෙන ප්‍රෝටීන් වලින්. හැබැයි අපි කන බත්, පා, බනිස් වල ප්‍රෝටීන් ඉතාමත් අඩුයි. දවසට අවම වශයෙන් බිත්තර දෙකක්වත් කන්න. බිත්තර කහමදයත් එක්කම. බිත්තරේ තියෙන ඉතාමත් ගුණාත්මක ප්‍රෝටීන්. ඊට අමතරව සාඩීන්, සාලය වැනි කුඩා මාළු, පරිප්පු, කුකුල් මස් වැනි දේවල් හැම කෑම වේලකටම එකතු කරගන්න. ධාන්‍ය වර්ගත් ඉතාමත් ගුණදායකයි. අංක 2 බර ඉසිලීමේ ව්‍යායාම පටන් ගන්න. නිකම්ම ඇවිදීමෙන් මස් පිඩු දිය වෙන එක නවත්වන්න බෑ. ඔබට ඕනේ මස් පිඩු වලට පණ දෙන ඒවා තද කරන බර ඉසිලීමේ ව්‍යායාම. මේ සඳහා ඔබ ජිම් එකකටම යන්න ඕනේ නෑ. ගෙදර ඉඳගෙන වතුර බෝතල් දෙකක් අරගෙන ඒක උස්සන්න. නැත්නම් පුටුවකින් නැගිටලා ආයෙත් වාඩි වෙන ව්‍යායාම කරන්න. ඔබේම ඇඟේ බර පාවිච්චි කරලා කරන පුෂ් අප් වගේ දේවල් කරන්න. සතියට දින 3ක් විනාඩි 20ක්වත් මේ වගේ දේවල් කළොත් මාස කිහිපයකින් ඔබේ මස් පිඩු ආයෙම ශක්තිමත් වෙනව ඔබට දැනේවි. ප්‍රෝටීන් මස් පිඩු වලට හොඳ වුණත් ඔබට වකුගඩු ආබාධයක් ඇතනම් ප්‍රෝටීන් ගැනීම පාලනය කළ යුතුයි. එබැවින් යම් බරපතල රෝගාබාධයක් තියෙනවා නම් ව්‍යායාම හෝ කෑම රටා වෙනස් කිරීමට කලින් අනිවාර්යෙන්ම වෛද්‍යවරයෙක් හමුවන්න. වයසට යද්දී ඔහොම තමයි කියලා හිතාගෙන නොදැනුවත්වම ජීවිතය දුර්වල කරගන්න ඔබේ ආදරණීයන්ට මේ පණිවිඩය අනිවාර්යෙන්ම ෂෙයා කරන්න.